අපි ජයසුන්දර මහත්තයා ඇතුලේ ඉන්නවා. ඒක වෙන කතාවක්. මම සුභාෂණ සුභවික්‍රම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක. අපි ඊයේ සිදුවීමක් දැක්කා ඔබ සමග ජනමාධ්‍යෙන් දකින්න නැති පොලිස් නිලධාරියෙකුට වුණ අසාධාරණකමක්. අපි දැම්ම තියාම නිරීක්ෂණය කළා කියන අසාධාරණකමක් කියලා. මොකද ඊයේ දවසේ ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී යම්කිසි සිදුවීමක් සිදු වුණා. ඒ සිදුවීම තුළදී ඒ අදාළ පොලිස් නිලධාරියා ඔහු රාජකාරී කරන වෙලාවේ සිදුවීමක් නිසා ඔහු අද බන්ධනාගාරගත වෙලා ඉන්නවා. එතකොට අපි තීරණය කළා ඔහුට ඒකපාර්ශවීය මම හිතන්නේ කරුණු ඉදිරිපත් කිරීමේදී ඒකපාර්ශවීය ඔහුට අවම වශයෙන් නීතිඥවරුවත් ඉදිරිපත් වෙලා නැහැ කරුණු කියන්න. එතකොට ඔහු තාම වැරදිකාරයෙක් නෙමෙයි. වෙච්ච සිදුවීම CCTV දර්ශනවත් පූර්ණ පරීක්ෂණයක්වත් කිසිම දෙයක් සිදු වෙලා නැහැ. ඒ මොහොතේ නීතිඥතුමාට අපි දන්නේ නැහැ වෙච්ච සිදුවීම මොකක්ද කියලා. සිදුවීමේ යම්කිසි ඔහුට යම්කිසි අගතියක් වුණා නම් ඔහුට ඒ විදිහට කලාකාරී විදිහට අධිකරණය තුළ හැසිරීමත් විශේෂම අපිට පොලිස් නිලධාරීන් සම්බන්ධව අපිටත් ගැටලු තියෙනවා. අපි නිරන්තරයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේතර නිතරම ගැටෙන්නේ පොලිස් නිලධාරීන් එක්ක. හැබැයි මේ අභිමානවත් පොලිසියත් එක්ක නෙමෙයි. මේ වසර 150 පැරණි අපේ සියලු දෙනාගේම ආරක්ෂකයා වෙලා ඉන්න පොලිසියත් එක්ක නෙමෙයි අපිට මේ ගැටුම තියෙන්නේ. එතකොට ගැටුම තියෙන්නේ පොලිසියත් එක්ක නෙමෙයි නම් හැබැයි පොලිස් නිලධාරියෙක් කරපු ක්‍රියාව ඔහු ඒ වෙලාවෙම හැසිරිච්ච ආකාරය ඔහු මේ වෙලාවෙම කියනවා මව්ව ඉන්ටර්ඩික් කරන්න කියලා. එතකොට ඒ විතරක් නෙමෙයි මම මව්ව බන්ධනාගාරගත කරනවා කියනවා. ඉතින් ඒ නිසා ඔහුට ඒ වෙලාවේ සිදුවෙච්ච සිදුවීමත් එක්ක අපි විශ්වාස කරනවා මෙම කරුණු වාර්තා කිරීමේදී එම පොලිස් නිලධාරියට අසාධාරණයක් ලක් වුණා කියලා අපි යනවා ඔහුද බන්ධනාගාරයේදී හමුවන්නත්. එතකොට එතෙන්දී ඔහුගේ රාජකාරිය සම්බන්ධ යම්කිසි ඉන්ටර්ඩික් කිරීමක් හෝ යම්කිසි නිසි ක්‍රියාමාර්ගයක් නිසි ක්‍රමවේදයකින් තොරව ක්‍රියාමාර්ගයක් ගත්තොත් අපි ඔහු වෙනුවෙන් ඉදිරියටත් පෙනී සිටිනවා. අපි මානව හිමිකම් කොමිෂන් සභාවටත් සඳුදාට මේ සම්බන්ධව පැමිණිලි කරනවා. ඊට අමතරව එතනින් එහාට මේකට සාධාරණයක් සිද්ධ නොවුනොත් අපි ජාත්‍යන්තර මට්ටමින් උනත් මේකට ඉල්ලීමක් කරනවා. මොකද මේ කොන්ද පණ තියෙන පොලිසියක් රටේ හදන්න ඕනේ. මම හිතන්නේ වර්තමාන ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙන ඉස්සර නම් අපිට වගේ සිදුවීම් අපි දැක්කා. කෝල් එකකින් ඉන්ටර්ඩික් කරපුවා, කෝල් එකකින් ට්‍රාන්ස්ෆර් කරපුවා අපි දැක්කා. හැබැයි වර්තමාන රජය ආවට පස්සේ අලුත් පොලිස්පතිතුමා ආවට පස්සේ මම හිතන්නේ පොලිස් නිලධාරීන්ට ආත්ම ශක්තියක් දීලා දෙනවා ඔවුන්ට කොන්ද පණ තියන් වැඩ කරන්න. එතකොට අපි නීතිඥ මහත්වරුන් ගත්තොත් අපේ රටේ අපි වැඩ කරන්නේ බහුතරයක් නීතිඥ මහත්වරුන් සහ පොලිස් නිලධාරීන් එක්ක. ඉතින් මම හිතන්නේ 99%ක් නීතිඥ මහත්වරුන්ට අපි ගරු කරනවා, නීතිඥ සංගමයට අපි ගරු කරනවා, නීතියට අපි ගරු කරනවා. එතකොට අපි විනිශ්චයකාරතුමන්ට අපි ගරු කරනවා. අපි නීතිය කියන දේ අපි සියලු දෙනාටම ඉහළින් තියෙන නීතිය. එතකොට නීතියේ අවභාවිතාවක් වෙන්න අපිට ඉඩ තියන්න බෑ නීතිඥවරුන්ගෙන්වත්. ඉතින් අපි ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ මේ වර්තමාන රජයට මේ සම්බන්ධ අපේක්ෂාපාතී පරීක්ෂණයක් කරන්න වර්තමාන පොලිස්පතිතුමාට අපි කියන්නේ මේ සම්බන්ධ පුළුල් පරීක්ෂණයක් කරන්න ඔහුට අසාධාරණයක් වෙලා තියෙනවා මේ වෙන විටත්. ඔහු රක්ෂිත බන්ධනාගාර ගත වෙලා තියෙනවා. මොකද හේතුව ඔහුට අඩුම ගානේ කරුණු කියන්නවත් ඉදිරිපත් කරපු නීතිඥවරයෙක් ඉදිරිපත් වෙලා නැහැ. අපි හිතන්නේ ඒකත් ඔය අධිකරණයකට බලපෑමක් වෙන්න ඕන. මොකද හේතුව අපි ඕනම කෙනෙකුට මූලික අයිතිවාසිකමක් තියෙනවා අපේ නිර්දෝෂීභාවය අපිට අධිකරණයේදී ඉදිරිපත් කරන්න. ඉතින් ඒ අවස්ථාවත් අඩුම ගානේ පොලිස් නිලධාරියට හම්බ වෙලා නැහැ. ඉතින් ඒ නිසා අපි ඔහු වෙනුවෙන් ඔහුගේ මේ සටන ඔහුට කවදාරි ඔවුන් නිදහස් අපි දන්නේ නැහැ වැරද්දක් කරලා තියෙනවා නම් ඔහුට දඬුවමක් දෙන එක වෙනම කතාවක්. අපි ඒක සම්බන්ධව මැදිහත් වෙන්නේ නැහැ. හැබැයි අපිට පැහැදිලිව මේ වෙනකොට පේනවා යම්කිසි පරීක්ෂණවල ගැටලුවක් තියෙනවා කියලා. අපි ඒ සම්බන්ධව තමයි අද පොලිස් මූලස්ථානට ඇවිල්ලා පොලිස්පතිතුමාට දැනුවත් කළේ මේ සම්බන්ධව ඉතා ඉක්මනින් පරීක්ෂණයක් කරලා ඔහුට සාධාරණ ඉෂ්ට කරන්න කියලා. අපි පහුගිය කාලේ මොකද පොලිස් නිලධාරීන් කියන්නේ සෑම විටම පීඩනයක් යටතේ වැඩ කරනවා. ඔවුන් රාජකාරී වෙලාව ගත්තත් ඔව් අධික වෙලාවක් වැඩ කරනවා. එතකොට ඔවුන් රාජකාරියක් කරන්නේ රාජකාරියට මුල් තැන. ඔවුන්ට පාතාලෙන් තර්ජන තියෙනවා. ඉතින් ඒ යම්කිසි සිද්ධියක් වෙලාවකදී යම්කිසි විදියක පාතාලයෙන් ඔවුන්ට එහෙම යම්කිසි ප්‍රශ්නයක් වුණොත් හැබැයි ඒ රාජකාරියේ වැඩ තහනම් වෙනවා. ඒ බන්ධන ඒ වෙලාවේ එතෙන් ඔවුන්ට ඒ රාජකාරිය කරන්න පිට තියෙනවා. මම මේ අවස්ථාවේ මෙතන පොලිසියට ගිහලා මම කිව්වොත් එහම උඹ මට මොනවා හරි මම පොලිස් එක්කේනාට මම මොනවා හරි දෙයක් කළා. මට කිව්වොත් එහෙම මම උඹගේ
රාජකාරී තහනම් කරනවා කියලා අද මට මෙතෙන්දි වෙන්නේ රාජකාරියට බාධා කිරීම කියලා මාවත් අඩංගුවට ගන්නවා. එතකොට ඇයි අපි කියන්නේ අනිත් නිලධාරීන් රටේ නීතිය හැමෝටම පොදුයි. ඉතින් පොදු නීතියක් යටතේ ක්‍රියාත්මක කරන්න කියලා තමයි පිළිලීමක් කරන්නේ. ඇත්තටම බන්ධනාගාරය සහ පොලිසිය කියන්නේ මේක සුමට තැනක් නෙමෙයි. මොකද රටේ සිටින අපි දැන් වැරදිකරු වුණාට පස්සේ ඔවුන් වැරදිකරු කියන්නේ යම්කිසි සමාජයේ මොනවාම හෝ විෂමාතාර දෙකට ලක් වෙච්ච පුර. එතකොට ඔවුන් යහමකට ගන්න ඉතින් මේ සමහර ශිෂ්ට ක්‍රමවලටම නොහැකි වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා පොලිස් නිලධාරීන්ට සමහර වෙලාවට ටිකක් තදින් ඉන්න ක්‍රියාත්මක වෙනවා. අපි කියන්නේ ඒ අවස්ථාවලදී පුළුවන් තරම් මානව හිමිකම් රැකීමෙන් මේවට ක්‍රියාත්මක කරන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. මෙවැනි උණුසුම් පුවත් වීඩියෝ කාටත් කලින් දිනපතා දැනගන්න බෙල් සලකුණ ඔබ සබ්ස්ක්‍රයිබ් කරන්න.